කිසිවෙකුට සම කරන හැකි ලංකාවේ විශාලතම ලැප්ටොප් එකතුව දැන් iMac LK අපෙන්. ඉතින් ඔබ අපි කවුරුත් දන්නවා මේ වෙලාවේ රටම කතා බහට ලක්වන තවත් එක් සිද්ධියක් ඔන්න සමාජගත වෙලා තියෙනවා. ඒ තමයි ඇතුලේ ඉන්න මහින්දානන්දගේ දෙවන බිරිඳ. මහින්දානන්දගේ දෙවන බිරිඳ මහින්දානන්දට දොස් පවරනවා මේ වෙලාවේ. මහින්දානන්දත් එක්ක ඉන්න බෑ. මහින්දානන්ද වද දෙන පුද්ගලයෙක්, මිනිස්සෙක් නෙමෙයි කියලා. ඉතින් කොහොම ජීවත් වුණාද මන් දන්නේ ඒ බිරිඳෑවරු ළමයි කොහොම ජීවත් වුණාද දන්නේ මිනිස්සුත් එක්ක පුදුම විදිහට මේ තොරතුරු වාර්තා වෙන්නේ. මූ ඇතුළින් එකත් හොඳයි කියලා හිතනවා. එක්තරා විදිහට බලනකොට ඉතින් මේ ඇමතිගොල්ලෝ ඉඳලා තින්නේ රට පාලනය කරන හොඳ ඔළුවක් තියාගෙන දැක්මක් තියාගෙන කොහොමද ඉදිරියට යන්නේ කියන දේත් එක්ක නෙමෙයි. අරුට බයිනවා මූට බයිනවා පවුල් අවුල් උගේ පවුලත් අවුල්. ඒ කියන්නේ ජීවිතයේ කිසිම දෙයක් හරියාකාරව සාර්ථක කරගන්නේ නැහැ. සාර්ථක කරගත්තු මිනිස්සු ඉන්නවා. මුන් හරියාකාරව සාර්ථක කරගෙන තියෙන එකම දේ තමයි හොරකම. ඒක නම් නියමටම සාර්ථක කරගෙන තියෙනවා. වට වෙලාම කාලා තියෙනවා පුලිය. හරිද? ඉතින් විශේෂයෙන් මම අවධාරණය කරනවා මේ මහින්දානන්දගේ කැරට්ටුව ගත්තන් පස්සේ මහින්දානන්ද කියලා කියන්නේ ද පිනාසගේ රුපියල් 1500ට වැඩ කරපු මිනිස්සෙක්. පඩි ඒ දවස්වල 1500ට. හරිද? ඉතින් එහෙම මිනිස්සෙක් කොහොමද ප්‍රකෝටිපතියෙක් වෙන්න කියන එක අදටත් රහසක් නේ. කවුරුත් ඒක ගැන කතා කරන්නේ නැහනේ. ඌ ඇමති කෙනෙක් කියලා. ඇමතිට සල්ලි දෙන්න ඕන තමයි කියලා. ඒක අතහැරලා දාන්න ඕනේ. දැන් මේ මාලිමාණ්ඩුවේ ඉන්නවා ඇමතිවරු. හරිද? මාලිමාණ්ඩුවෙත් ඉන්න ඇමතිවරු. සල්ලි නැති වුණොත් ඉන්නෝනේ. අපි දැක්ක බස් වල එනවුන් ඉන්නවා. වාහන කටුවල එනවුන් ඉන්නවා. ඒ වගේ මේ වගේ කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් විශේෂයෙන් මම අවධාරණය කරනවා මේ වෙනසට තමයි අපි කරු කරන්න ඕනේ. හරිද? ඉතින් විශේෂයෙන් මම අවධාරණය කරනවා මේ මාලිමාර ඇල්ලවට එකතු වෙන්න ඉදිරියට වැඩ ටිකක් කරන්න ඕනේ. මේක මේ අවුරුදු 2 3 4 5 ගොඩ දාන්න පුළුවන් දෙයක් නෙමෙයි. මුන් කාලා තියෙන්නේ බුදුම කෑමක් මුන් කාලා තියෙන්නේ. හරිද? ඒකින්ද පුළුවන් තරම් ඉක්මනට මේ ගොඩ දා ගන්න හැමෝගෙම සහයෝගය දෙන්න එක අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබටත් මේ ගැන සිතන අදහස පහතින් දක්වන්න අමතක කරන්න එපා. කිසිවෙකුට සම කරන හැකි ලංකාවේ විශාලතම ලැප්ටොප් එකතුව දැන් iMac LK අපෙන්.